ආයුබෝවන් කියොරා. අද අපි යන්නේ නවසීලන්තේ තියෙන තවත් ලස්සන තැනක් බලන්න. එන්න අපිත් එක්ක මෙහි පිට නොදුටු තැන් දකින්න, සෝබා දහමේ අපූර්ව නිර්මාණ රස විඳින්න. මේ Earth Walks with Pavi. අද අපේ සංචාරය නවසීලන්තයේ නේපියවල තියෙන ජාතික මින් මැදුර එහෙම නැත්නම් නැෂනල් ඇක්වේරියම් එක බලන්න. අපි දැන් යන්නේ නවසීලන්තයේ වනාන්තර ආශ්‍රිතව ජීවත් වෙන මත්ස්‍යයන් සහ වෙනත් සත්ව කාණ්ඩ බලන්න. ඉතින් මේ සත්තු ජීවත් වෙන ස්වභාවික පරිසරය ඒ ආකාරයෙන්ම නිර්මාණය කරලා දෙන්න මෙහි උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම තමයි ජලජ ජීවීන් මත්ස්‍යයන් ගවේෂණය සඳහා යොදාගත් විවිධ මෙවලම් සහ සොයාගත් පොසිල, ඒ වගේම ඒ සඳහා කැපවුණු ගවේෂකයන් ගැන තොරතුරුත් අපිට මෙහිදී දැක බලා ගන්න පුළුවන්. මිරිදිය ජලාශ ආශ්‍රිතව ජීවත් වන විවිධ මත්ස්‍යයන් වගේම උභයජීවීන් දැක ගන්නත්, ඔවුන්ගේ හැසිරීම් රටා අධ්‍යයනය කරන්නත් මෙහිදී හැකියාව ලැබෙනවා.
අපි මේ දකින ආදන් නවසීලන්තයේ ස්වභාවික පරිසරයේ අවුරුදු 100කට වැඩි කාලයක් ජීවත් වෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ ශරීරය මීටර් 2කට වැඩි ප්‍රමාණයක් වර්ධනය වෙනවා. අපි දැන් ඇතුල් වෙන්නේ ජලය ලීටර මිලියන 1.5කින් පිරුණු ඕෂනේරියම් ටනල් එකට. විවිධ කාණ්ඩයන්ට අයත් වර්ණවත් මත්ස්‍යයන් රැසක් මැදින් ගමන් කරන ලැබෙන එක ලොකු කුඩා කාටත් අපූර්ව අත්දැකීමක්. සාගරයේ ආකර්ශනීයත්වය වැඩි කිරීමට දායක වන සුවිශේෂී සත්ව කාණ්ඩයක් ලෙස මුහුදු අශ්වයන් හඳුන්වන්න පුළුවන්. යුවලක් ලෙස ජීවත් වීමට ප්‍රිය කරන මුහුදු අශ්වයින්ට ජීවත් වන පරිසරය අනුව ශරීර වර්ණය වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා. මොවුන් කුඩා කකුළුවන්, ඉස්සන් සහ ප්ලවාංග ආහාරයට ගනිමින් ජීවත් වෙනවා. විවිධ මත්ස්‍යයන් අතරින් කිමි දෙමින් විශේෂ පුහුණුවලත් කිමිදුන්කරුවන් විසින් ඕෂනේරියම් ටනල් එක දිනපතා පිරිසිදු කරන ආකාරය, ඒ වගේම මත්ස්‍යයන්ට ආහාර ලබා දෙන ආකාරයත් අපිට මෙහිදී දැක බලා ගන්න පුළුවන්. නවසීලන්තයේ සාගරාශ්‍රිතව ජීවත් වන කැස්බෑවන් ඔවුන්ගේ හැසිරීම් රටා ඉතා සමීපව නරඹන්න මෙහිදී අවස්ථාව ලැබෙනවා. නවසීලන්තයේ ජාතිකමින් මැදුරේ දක්නට ලැබෙන අවුරුදු 45ක් පමණ වයසැති මේ කැස්බෑවා
ටෙරී යන සුරතල් නාමයෙන් හඳුන්වනවා. ගැඹුරු මුහුදේ ජීවත් වෙන විශාලතම ජීවියෙක් වන යෝධ දැල්ලෙක් එහෙම නැත්නම් ජයන්ට් ස්ක්විඩ් කෙනෙක් තමයි මේ සංරක්ෂණය කරලා තියෙන්නේ. මේ සතුන් ස්වභාවික පරිසරයේදී අඩි 43ක් එහෙම නැත්නම් මීටර් 13ක් විතර දිගට වර්ධනය වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. අපි ඊළඟට යන්නේ නවසීලන්තයට ආවේනික කිවි පක්ෂියෙක් බලන්න. ඔවුන් ඉතා අඳුරු පරිසර පද්ධතියක ජීවත් වෙන්න ඇලුම් කරන නිසා දැක ගන්න ටිකක් අපහසුයි. මේ ඉන්නේ පොඩි දරුවන් බොහොම ආසාවෙන් බලන්න යන පෙන්ගුයින්ලා. ලෝකයේ කුඩාම පෙන්ගුයින් වර්ගයක් වන ලිටල් බ්ලූ පෙන්ගුයින්ලා තමයි මෙතන ඉන්නේ. උදෑසන සහ හවස් වරුවේදී මේ පෙන්ගුයින්ලට කෑම දෙන්නත් නරඹන්නන්ට අවස්ථාව සලසලා තියෙනවා. ඉතින් ස්වභාවික පරිසරයේ ජීවත් වෙන මේ සතුන් මෙතනදී ඉතා සමීපව දැක ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා වගේම ඔවුන් සංරක්ෂණය කිරීමේ වැදගත්කම ගැන ජනතාව දැනුවත් කරන්න ඔවුන් කටයුතු යොදලා තියෙනවා. එක්දාස් 960 වර්ෂයේ තෙක් නේපිය වරායට අයත් කිමිදුම්කරුවන් විසින් භාවිතා කළ ඉතා පැරණි කිමිදුම් කට්ටල සහ උපකරණ ජාතික මින්මැදුර තුළ මේ විදියට සංරක්ෂණය කරලා තියෙනවා. නවසීලන්තයේ නේපියර්වල තියෙන ජාතික මින්මැදුර එහෙම නැත්නම් නැෂනල් ඇක්වේරියම් එක බලන්න යන කවුරුත් මේ වගේ පුංචි සිහිවටනයක් අරගෙන යන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් තවත් අලුත් දවසක අලුත් තැනකදී හමු වෙමු. එකතු වෙන්න මේ Earth Walks with Pavi.